ආයිබෝවන් දුවේ පුතේ සුබ දවසක් සියලුම දෙනාට මම ඩිලාන් ධනංජය ජාතික පාසල් ආචාර්ය. ඒතර මම අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතියේ මූලික දේවල් වලින් අපිට අත්‍යවශ්‍යම ප්‍රමේයක් වෙන ඒකාන්තර වෘත්තඛණ්ඩ ප්‍රමේය ගැන. මේක ගැන කවුරුත් සාධනයක් මම දැක්කේ නෑ ඉදිරිපත් කරලා තියෙනවා. මේක සමහර විට සමහර කෙනෙක් අතහැරලා දාලා තියෙන ප්‍රමේයක්. මොකද මේක ඇත්තටම අමාරු ප්‍රමේයක් කියලා තමයි සලකන්නේ. හැබැයි මේකෙන් අපිට කෙටි ප්‍රශ්න 8න් ගාණක් දෙකක් අනිවාර්යෙන් හැම අවුරුද්දකම වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන අපි කතා කරන්නේ මේ ප්‍රමේය සාධනය ගැන. එතකොට මේ සාධනය කියන එක සමහර තැන්වල භාවිතා වෙනවා නොවන වෙන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයක් හදා ගන්න නම් මේකේ වෙන්නේ මොකක්ද කියලා මුලින්ම අපි ඔළුවේ තියෙන්න ඕනේ. හරි. මම මුලින්ම ඕ කේන්ද්‍රය වෙලා තියෙන වෘත්තයක් ඇදලා තියෙනවා. අපි දන්නවා ප්‍රමේයක් සාධනය කරන්න පියවර කීපයක් ඕනේ. දත්තය සාධනය කළ යුක්ත නිර්මාණය සහ සාධනය. නිර්මාණය හැම ප්‍රමේයකම නැහැ. මේකට අපිට අත්‍යවශ්‍ය එකක් වෙලා තියෙනවා. අපි දත්තය ගත්තොත් O කේන්ද්‍රය වෙලා තියෙන වෘත්තේ AC කියන්නේ ස්පර්ශකයක්. ඒක දීලා තියෙනවා. ස්පර්ශක ලක්ෂයේදී අදින ජායරු DB කියන්නේ. ඒකත් පේන්න තියෙනවා. ඒක තමයි දත්තයට කියන්නේ. ඊළඟට අපි සාධනය කරලා ඔප්පු කරන්න ඕනේ DBC කියන මෙන්න මෙතන තියෙන x කියන කෝණය BED කියන කෝණයට සමානයි කියලා. දැනට වර්තමානයේ පවතින හොඳම ක්‍රමය තමයි VG අකුරු භාවිතය. එහෙනම් මම මෙන්න මේ DBC කියන කෝණයට සිම්පල් x අකුරු දාගෙන තියෙනවා. එතනින් මම අරමුණක් හදා ගන්නවා. x කියන කෝණය සමානයි BED කියන්නේ y. x සමානයි y කියන එක තමයි අපි හදා ගන්න ඕනේ දේ. ඊළඟට මේ දේවල් ටික කරන්න නිර්මාණයක් විදිහට මෙන්න මේ BF කියන විස්කම්භය අදින එක සහ EF රේඛා ඛණ්ඩයේ ආකරණය කරන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගානක නිර්මාණයක් අපි කරන්නේ කඩේරකින්. හරි. දැන් බලමු කොහොමද මේක සාධනය වෙන්නේ කියලා. දැන් පුතේ ඕනෑම ප්‍රමේයක් සාධනය කරන්න පටන් ගන්න දත්තේ. හේතුව මෙන්න මේ දත්තය ASCII තමයි හැංගිලා තියෙන ප්‍රමේයන් ටික ඔක්කොම තියෙන්නේ. දැන් බලන්න O කේන්ද්‍රය වූ වෘත්තය කියලා කියනවා. එහෙනම් වෘත්තාශ්‍රිත ප්‍රමේයන් මේකේ තියෙනවා. AC ස්පර්ශකයක්ලු. අපි එතනින් ආරම්භයක් ගමු. AC ස්පර්ශකයක් කියන එක මම මතක් කරන්න ඕනේ. මෙන්න මේ B කියන්නේ අනිවාර්යෙන් ස්පර්ශක ලක්ෂයක්. ස්පර්ශක ලක්ෂයක් අනිවාර්යයෙන්ම මෙන්න මේ OB රේඛාවයි AC රේඛාවයි ලම්බකයි කියලා තමයි නොකිය කියන්නේ. ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී හරියට ලම්බක වේ. අපි එතනින් ගන්න පටන් ගත්තොත් අපිට ලියන්න පුළුවන්. AC කියන්නේ ස්පර්ශකයක්ලු. AC ස්පර්ශකයක්ලු. AC ස්පර්ශකයක් වුණ ගමන් අපිට කියන්න පුළුවන් OB කියන රේඛාවයි AC කියන ස්පර්ශකයයි ලම්බකයි කියලා. OB ලම්බක වෙනවා AC කියන ස්පර්ශකයට. මේකේ ප්‍රමේයයට හේතුව තමයි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී හරියට ලම්බක වේ. අපි මේ ප්‍රමේය කෙටියෙන් ලියන්නේ ස්පර්ශකයක් කියලා ලියලා 33ක් තියෙනවා. දැන් මුද එතනින් කියන්නේ මෙන්න මේ OBC කියන කෝණයයි OBA කියන කෝණයයි අනිවාර්යෙන් අංශක 90ක් එන්න ඕනේ. අපි ඒක ලියමු OBA කියන කෝණය සමානයි OBC කියන කෝණයට. සමානයි අංශක 90ක්. හරි. දැන් එතනින් වැඩි අපි නතර කරා ස්පර්ශකයක් කියන එකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඊළඟට මම ගන්නවා මෙන්න මේ FD කියන වෘත්ත ඡාපය. මෙන්න මේ වෘත්ත ඡාපයේ ඇසුරෙන් පරිධිය මත හදන කෝණ දෙකක් තියෙනවා. එකක් FED කියන කෝණයයි FBD කියන කෝණයයි. අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මම මෙන්න මේ කෝණයට සිම්පල් A කියලා දා ගන්නවා. එහෙනම් මෙතන තියෙන කෝණයට මම දා ගන්නවා එකත් සිම්පල් A කියලා. ජ්‍යාමිතිය ප්‍රමේයක් සාධනය කරනකොට එකම අකුරු දාගත්තොත් ඒකට අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ. එහෙනම් මම මේ කෝණ දෙක සමාන වීමට හේතුව ලියලා පටන් ගන්නවා. FED කියන කෝණය සමාන වෙන්න ඕනේ FBD කියන කෝණයට. අපි තමයි ඒ කියලා දාගත්තේ මම හින්දා සිම්පල් එක අකුරු දානවා. මේකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. හරි. ඊළඟට මේ විස්කම්භය කියන එක නිර්මාණයක් විදියට හදලා තියෙනවා. ඒතකොට මෙයාලා විස්කම්භය ආකරණ කියලා තියෙනවානේ. ඒතකොට අනිවාර්යෙන් අපේ ඔළුවට එන්න ඕනේ විස්කම්භයේ සිට පරිධිය මත ආපාදිත කෝණයේ අංශක 90ක්
නැත්නම් අර්ධ වෘත්තයක පිහිටි කෝණය අනිවාර්යෙන් අංශක 90ක් වෙනවා. ඒක සම්මත ක්‍රමයක්. එහෙනම් මම ඒක භාවිතා කරනවා. BEF කියන කෝණය සමාන වෙනවා අංශක 90ට. මේකට හේතුව විස්කම්භයේ සිට පරිධිය මත ආපාදිත කෝණය අංශක 90යි. නැත්නම් ඕකටම කියනවා අර්ධ වෘත්තයක පිහිටි කෝණය කියලාත්. විස්කම්භයේ සිට. හරි. දැන් අපි කලින් ඔප්පු කරා OBC කියන කෝණයයි OBA කියන කෝණයයි ඍජු කෝණ දෙකක්ලු. එහෙනම් මට මෙතනින් සමානතාවයක් ගන්න පුළුවන්. මෙන්න මේ A ධන x කියන කෝණය සමාන වෙනවා අංශක 90ට. ඒ වගේම BF කියන්නේ විස්කම්භයක් නම් විස්කම්භයේ දම් පරිධි මත ආපාදිත කෝණය අංශක 90ක් නම් මෙන්න මෙතන තියෙන කෝණ දෙකත් A ධන y කියන්නේ අංශක 90ක් වෙනවා. මේ දෙකම කලින් අපි හදලා පෙන්නලා තියෙනවා. එහෙනම් මම ඉහත සාධනය කියලා දාගන්නවා. පුළුවන් තරම් හැම එකටම හේතුවක් ලියන්න ඕනේ. මොකද එතකොට තමයි බලන කෙනා දන්නේ අපි ජ්‍යාමිතිය දන්නවා කියලා. හරි. දැන් සමීකරණ දෙකක් තියෙනවා. අපි දන්නවා සමීකරණයක දකුණු පැත්ත සමානයි නම් අනිවාර්යෙන් වම් පැත්ත සමාන වෙනවා. එහෙනම් මෙතනත් අපිට පුළුවන් දකුණු පැත්ත අංශක 90 ගානේ සමාන හින්දා A ධන x කියන කොටස සමාන කරන්න A ධන y ට. වම් පැත්ත සමානයි නම් දකුණු පැත්ත සමාන වෙන්න හේතුව තමයි නවයවසර පාඩම ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රත්‍යක්ෂයක් විදිහට තමයි ඒක අපි ගන්නෙ. දැන් මේ දෙන්නගෙම තියෙන පොදු කොටසක්. A කියලා කෝණයක්. අපි එයාව අයින් කරගමු. A ධන x වලින් ඒක අයින් කරගන්න ඒකක් අඩු කරන්න වෙනවා. ඒ වගේම A ධන y වලිනුත් ඒකක් අඩු කරගමු. දැන් මෙන්න මෙයාලව සුළු වුණාම අපි දන්නේම නැතුව අපිට අවශ්‍ය දේ විතරක් ඉතුරු වෙලා තියෙනවා. x සමානයි y. x සමානයි y කියන්නේ අපේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. x හා y කියන්නේ අපි දාගත්ත අකුරු. මෙතෙන්ද ගාන හදලා එතනින් එහාට ඔහොම තියන්න බෑ. අපි හැම වෙලේම සාධනය කළ යුක්ත ඔස්සේ තමයි මේක තියන්නේ. එහෙනම් අවසාන පියවරේ මේ x කියලා තියන්න බෑ. x එනකොට මම ආදේශ කරනවා DBC. කෝණය සමානයි BED කියන කෝණයට. එහෙනම් ප්‍රමේය පිළිගන්න පුළුවන් අපිට AC කියන ස්පර්ශකය මගින් ස්පර්ශක ලක්ෂයේදී ඇදෙන ජායෙන් වෘත්තය මත හදන කෝණය y කියන එක නා x ට සමානයි කියන්නේ ප්‍රමේය පිළිගන්න පුළුවන්. වෘත්තයකටදී ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයේදී ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණයට සමානයි. ඒතර මේක ඔයාලගේ ධර්ම වර්ධනය කරගන්න ඕනේ වෙයි. මම දැක්කේ නැහැ කොහොමද මේක සාධනය කරලා කවුරුත් තියෙනවා. ඒතර මේක මතක තියාගන්න. ඒ වගේම අලුත් දේවල් ජාමිතියට එකතු කරගන්න අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.